ඊයේ වෙච්ච සිද්ධිය අපේ නීති වෘත්තියත් මුළු රටේම කළු පැල්ලමක් ඇති කරන ශෝකදායී සිද්ධියක් උනේ. අපේ නීතිඥ වෘත්තියත් නීති පද්ධතියත් මේ වගේ සිද්ධීන් එහෙම වෙන්නේ නැහැ. තරුණ නීතිඥ මහත්මයෙක් තුමාගේ බිරිඳ සමග දවල් කාලේ හවස නගරාසන්න ප්‍රදේශයක අමුවේ ඝාතනය කළා තියෙනවා. ඉතින් මේ සිද්ධිය සම්බන්ධයෙන් අද මිමිට මොහොතකට පෙර අපේ නීතිඥ සංගමයේ කෘත්‍යාධිකාරී මණ්ඩලය රැස් වුණා. ඒ හදිසි අවස්ථාව යටතේ අපි මේ වෙලාවේ තීරණයක් ගත්තා මේක මුළු සමස්ත නීතිඥ ප්‍රජාවටම අතිශය බලපාන සිද්ධියක්. ඒ සම්බන්ධයෙන් අපි තීරණයක් ගත්තා මේක අපේ එක්සිකියුටිව් කමිටි එකට විතරක් තීරණය කළ යුතු දෙයක් නෙවෙයි. ඒ නිසා හෙට සවස් 3ට මුළු සමාජිකත්වයේ හදිසි රැස්වීමක් මේ පරිශ්‍රයේ අපි කැඳවනවා. ඉතින් අපේ නීතිඥ සංගමයේ ඊළඟ පියවර ඒ රැස්වීමේදී තමයි තීරණය වෙන්නේ. මේ රැස්වීම අපි කැඳවන්නේ 2012න් පස්සේ අන්තිම රැස්වීම මෙවන් රැස්වීමක් අපි කැඳෙව්වේ හිටපු ඒ කාලේ හිටපු අපේ අග්‍රවිශකාරතුමිය ශ්‍රානි බණ්ඩාරනායක මැතිතුමියගේ ඒ දෝෂාභියෝග ඒ ප්‍රශ්න නිසා ඊට පස්සේ අවුරුදු 14කට පස්සේ අපි මේ රැස්වීම කැඳවන්නේ. නීතිඥවරයෙක්ට සේවාදායකයන් වෙනුවෙන් පෙනී සිටීමේ අවශ්‍යතාව පෙනී සිටීමට ඒ අයිතිය අපේ ව්‍යවස්ථාවෙන් ලබා දීලා තියෙනවා. කොච්චර අපරාධයක් කරත් ඒ හැම අපරාධ කරුවෙකුටම පළවෙනියෙන්ම අපේ නීති සම්ප්‍රදාය නීති පොතේ තියෙනවා නිර්දෝෂීභාවය සම්බන්ධයෙන් තියෙන පූර්ව නිගමනය. අපි දන්නවා නඩුවල චූදිතයන් ඉන්නවා. බොහෝ අවස්ථාවල ඒ චූදිතයන් නිදොස්කට නිදහස් කරනවා. ඒ පද්ධතියේ ක්‍රියාකාරීත්වය අපේ නීතිඥ මහත්තුරුන් ඒ ක්‍රියාකාරීත්වය නීතිඥ මහත්තුන්ට විශේෂ ඒ කියන්නේ ප්‍රධාන කර්තව්‍යයක් තියෙනවා. ඉතින් ඒ නීතිඥ මහත්මයෙක් සේවාදායකයා කවුරු වුණත් සේවාදායකට පෙනීසලා මේ වගේ සිද්ධියක ලක් වුණාම ඒ මුළු අපේ පද්ධතියටම ඒ ප්‍රහාරයක් ඇති වෙනවා. නීතිය ආධිපත්‍ය දැන් තර්ජනයට ලක් වෙලා තියෙන්නේ. ඇත්තටම අද නීතිඥ මහත්මයෙක් වෙන්න පුළුවන්. හෙට අර මේ පිටියේ විසුතුමා වගේ තව මිනිසුතුමෙක් වෙන්න පුළුවන්. ඊට පස්සේ දවසේ පොලිස් නිලධාරියෙක් වෙන්න පුළුවන්. අපි දැනටමත් දැකලා තියෙනවා බන්ධනාගාර නිලධාරීන්ට වෙච්ච දේ. ඉතින් මේක සුළුවෙන් අපිට බලන්න පුළුවන් දෙයක් නෙවෙයි. මොකද නීති පද්ධතිය අපේ රටේ නීතියේ ආධිපත්‍ය ආරක්ෂා කරනවා. ඉතින් නීති පද්ධතියට මෙවන් තර්ජනයක් මේ වගේ එලිමහනේ කරපු මේ ක්‍රියාව අපි දැඩි ලෙස හෙලා දකිනවා.